මේ තියෙන ඊශ්‍රායල් වල අලුතෙන් කරගෙන යන සයිට් එක. ඔයාලා ලංකාවේ බාබෙන්ඩර්, කාපෙන්ටර්, මේසන් ඒ මොනවට ආවත් ඔයාලට මෙහෙදි එහෙම ජොබ් කැටගරි වලට වෙන් කර කර ඉන්නේ නැහැ. එයාලා ඔයාලගේ ඉන්ටර්විව් එකේදී ඔයාලගේ මෑන් පවර් එකේ ඉන්ටර්විව් එකේදී ඔයාලා මොනවද කරලා තියෙන්නේ කියලා අහලා ඔයාලව සයිට් වලට දානවා එක එක. මේ වගේ හරි බිල්ඩින් වලට හරි කොහකට හරි දානවා. දැම්මට පස්සේ එතන තියෙන මොනවා හරි තමයි එයාලා දෙන්නේ ඔයාලට. අනික ඔයාලා ටයිල් හොඳටම දන්න කෙනෙක් වුණත් ඔයාලට එකපාරටම ගිහිල්ලා ටයිල් වැඩ කරන්න මුකුත් දෙන්න ඔයාලා ඉස්සෙල්ලම දාන්නෙත් හෙල්ප් විදියට මාස 3-4ක් යනකම්. ඒකින්ද මේක කියන්නේ ඔයාලා ඊශ්‍රායල්ට එනවා නම් මේ කන්ස්ට්‍රක්ෂන් ගැන සම්පූර්ණ දැනුම අවශ්‍ය නැහැ. දැන් මෙහෙ ඉන්න කට්ටියගෙන් 80%කට විතරම කන්ස්ට්‍රක්ෂන් ඇත්තටම ලංකාවේදී කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ. මෙහෙට ඇවිල්ලා තමයි එයාලා ජොබ් වැඩ කරගෙන යන්නේ. ඒකින්ද මෙහෙට එනකොට ඔයාලට එක්ස්පීරියන්ස් තියෙන්න ඕන කියලා ගන්න නැහැ. උනාට ඉතින් හිතේ අයියයි ඇඟේ අයියයි තියෙන්න ඕනේ අනිවාර්යෙන්. මොකද මේ වැඩ ටිකක් අමාරුයි. කන්ස්ට්‍රක්ෂන් සයිට් එක වැඩ කියන්නේ ඉතින් එක වැඩක් නෙවෙයි. ඔයාලට තියෙන හැම වැඩක්ම කරන්න මේකේ. ඔයාලට පේනවනේ මෙතන ඔය බර වාහන ටිකක් තියෙනවා ඉස්සරහා. ඒ දෙක වැඩ කරන්නේ ලංකාවේ අයියලා දෙන්නේ. ඒ ඔයාලා ලයිසන් එක හදන් ආවොත් එහෙම ඒ වගේ බර වාහන හම්බ වෙනවා. ඔය JCB වල මෙතන මේ සයිට් වල ලංකාවේ කට්ටිය දෙන්නෙක් විතර ඉන්නවා. ඒ කියන්නේ එක සයිට් එකකට ගොඩක් වෙලාවට ලංකාවේ කට්ටිය 3-4 දෙනෙක් වැටෙනවා. ඒ කියන්නේ මෑන් පවර් වලින් ලේසි එකට තනි එක්කෙනෙක් දාන්නේ නැහැ සයිට් එකට. අනිවාර්යෙන් දෙන්නෙක් 3 දෙනෙක් සමහරකට 4-5 ඒ වගේ තමයි. ගොඩක් හිටපු ගමන් තමයි යන වෙලාවකට තමයි ලංකාවේ මේ එක්කෙනෙක් විතර සමහර වෙලාවට සයිට් එකකට වැටෙන්නේ. එහෙම වුණොත් එහෙම එයාට ගොඩක් වෙලාවට තනි කාමරයක් තමයි දෙන්නේ. එයාලා අනික් කට්ටියත් එක්ක දාන්නේ අනිත් රටවල කට්ටියත් එක්ක දාන්නේ.